හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අද අලුත් වීඩියෝයක් අරගෙන ආවා. කලින් වීඩියෝ එකෙන් මම කතා කරා කොහොමද Exynos account එකක් හරියටම ක්‍රියේට් කරගන්න කියලා. KYC verification කරලා IDs අප්ලෝඩ් කරලා කොහොමද හරියටම account එකක් මුලින් ඉඳලම ක්‍රියේට් කරගන්න කියලා කලින් වීඩියෝ එකක් කරා. ඉතින් මේ වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ බලලා එන්න. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ Exynos කියන platform එක MT5 කියන trading platform එකට link කරගන්න කියලා. ඉතින් මම XM ගැනත් මේ වීඩියෝතම වීඩියෝ කරලා තියෙනවා. XM account එක හදාගන්නේ කොහොමද, MT5 එකට link කරගන්නේ කොහොමද කියලා සහ free trade කරන්න ඩොලර්ස් දිනාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වීඩියෝස් වල links මම ඔක්කොම description එකේ දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝස් බලන්න. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු කොහොමද Exynos එක MT5 එකට link කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයා තාමත් මේ වීඩියෝස් බලන්නේ channel එක subscribe කරන්න නැතුව නම් අනිවාර්යෙන් channel එකට subscribe එකක් දාන්න. මේ වගේ වීඩියෝස් තවත් ඉස්සරහට අරගෙන එනවා. ඔයාලගේ subscribe එක එතකොට මට motivation එකක් එනවා මේ වගේ වීඩියෝස් අරගෙන එන්න. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද Exynos එක MT5 එකට link කරගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සලාම ඔයාලගේ Exynos app එක open කරගන්න. app එක open කරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට තමයි. මෙතන තියෙන standard කියන එක. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊතලයේ උඩ click කරපුවාම real demo කියලා accounts අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන accounts දෙක තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද දැන් මේ real account එක MT5 එකට link කරගන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාලට මේ තියෙන ඉන්ටර්ෆේස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් trade, deposit, withdraw සහ details කියලා කොටසක් තියෙනවා. මේ details කියන එකට ක්ලික් කරපුවාම ඔයාලට එනවා funds කියලා සහ තව එහා පැත්තේ settings කියලා කොටසක් තියෙනවා. ඉතින් මේ settings කියන එකට ගියපුවාම ඔයාලට යටින්ම බලා ගන්න පුළුවන් trading platform MetaTrader 5 කියන එක යට තියෙනවා. ඔයාලට login සහ server ඒ වගේම change trading password ඒ වගේ කොටස් කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සල්ලාම මේ server කියලා තියෙන්නේ. ඒක Exynos MT5 Real 15 කියලා තියෙන ඒ server එක කොහම මෙතන මේ copy කරගන්න icon එක උඩ click කරලා copy කරගෙන ඔයා එන්න ඕනේ MT5 එකට. MT5 එකට ආවට පස්සේ ඔයාලට වම් පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් පොන්චි ඉරි කැලි තුනක් තියෙනවා. එතනට ගිහිල්ලා manage accounts වලට යන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැනට මගේ ඩිමෝ account එක මම link කරලා තියෙන්නේ. අපි දැන් අපේ real account එකත් link කරගමු. ඉතින් මේ විදිහට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ උඩින්ම තියෙන dot තුනක්, එතන එහා පැත්තේ තියෙන plus icon එක. මේ plus icon එක උඩ click කරපුවාම ඔයාලට එනවා මේ විදිහට search කරන්න දෙන. ඊට පස්සේ මේ find broker කියලා තියෙන search කරන්න තියෙන තැනේ මෙතනට ගිහිල්ලා ඔයා අර copy කරගත්ත server එක මේ විදිහට paste කරගන්න. paste කරපුවාම ඔයාලට එනවා මේ විදිහට Exynos Technologies Ltd කියලා. ඉතින් ඔයා මේක උඩ click කරන්න. click කරපුවාම ඔයාලට තියෙනවා login password කියලා. ඉතින් මේ login කියන එකට ඔයා දැන් මේ log වෙන්න යන්නේ existing account එකකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් login to an existing account කියලා තියෙනවා. ඉතින් මෙතන login කියන තැනට ඔයා දෙන්න ඕනේ. මෙන්න මේ login කියලා තියෙන්නේ මෙතන server කියන එකට උඩින් තියෙන login කියලා අංක වගේ. අන්න ඒක. ඒ විදිහට ඒකත් copy කරගෙන ඔයා මෙතනට ඇවිල්ලා මේ login කියන තැනට ඔයා ඒ copy කරගත්ත ඒ අංක ටික තියෙන ID එක මෙතනට දීලා ඔයා app එක හදද්දී ඔයා password එකක් use කරානේ. අන්න ඒ password එක මෙතනට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ ඔයා අනිවාර්යෙන්ම. ඉතින් මේ විදිහට password එක දීලා ඔයාට මෙතන තියෙන login වෙන්න authorization fail කියලා වැටෙනවා. අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. අපි මේක මෙතනින් delete කරගමුකෝ. delete කරගෙන අපි ආයෙ ගිහින් try කරලා බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ විදිහට ගියා. මෙතනින් MT5 එකට අදාළ server එකට link එක copy කරගත්තා. මෙතනට ආවා paste දුන්නා. ඊට පස්සේ මෙතන එක මේ කරා. ඊට පස්සේ මෙතන වලට බලා ගන්න පුළුවන් trial
ට්‍රයිල් 14 කියලා තියෙන්නේ. ට්‍රයිල් 14 එක නෙමෙයි ඒකේ තිබ්බේ රියල් 15 කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ Exynos MT5 රියල් 15 කියලා තියෙන සර්වර් එකට. අපි දැන් එතනට ගිහිල්ලා බලමු රියල් 15 කියලා තියෙනවද කියලා. ඔය බලා ගන්න පුළුවන්. Exynos MT5 රියල් 15 කියලා තියෙනවා. මේක තමයි දැන් සිලෙක්ට් කරන්න ඕනේ. බැරි වෙලා හරි ට්‍රයිල් 14 කියලා තිබ්බොත් ඔයාලා මෙතන ක්ලික් කරලා මේ රියල් 15 කියන එකට දෙන්න. ඊට පස්සේ ලොගින් එකට ඔයා අතනට ආයෙ ගිහිල්ලා ලොගින් ID එක කොපි කරගන්න. කොපි කරගෙන ආයෙන්න MT5 එකට ඇවිල්ලා මේ ලොගින් කියන තැනට ඔයා ලොග් කරගත්ත කොපි කරගත්ත ID එක දෙන්න. ඊට පස්සේ ඔයා Exynos මේ account එක හදද්දී use කරපු password එක එතනට දෙන්න. ඊට පස්සේ login වෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් සාර්ථකව log වුණා. 0 USD කියලා වුණා. මොකුත් errors ආවේ නැහැ. ඉතින් දැන් අපේ standard account එක MT5 එකට link වෙලා තියෙන්නේ. ඉතින් ඔච්චරයි තියෙන්නේ MT5 එකට link කරන එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඉතින් මතක තියාගන්න අදන අර වැරදිච්ච ඒ සර්වර් එක අනිවාර්යෙන් trial 14 නෙමෙයි real 15 කියන එක තියෙනවද කියලා බලන්න. trial 14 එක එන්නේ demo account එකට. standard අපි live trading කරන account එකට real එක තමයි එන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒක බලලා මේක link කරගන්න. ඉතින් මම හිතනවා කියලා දුන්න දේවල් හොඳටම තේරෙන්නේ නැති කියලා. මොකක් හරි තේරෙන්නේ නැති තැනක් හරි දෙයක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් දාගෙන යන්න. කමෙන්ට් එක අනිවාර්යෙන්ම. ඒ වගේම Facebook page එක තියෙනවා. තේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් Facebook page එකෙන් හරි message එකක් දාන්න. අනිවාර්යෙන් Facebook page එකත් follow කරලා තියාගන්න. පොඩි පොඩි updates එන දේවල් Facebook page එකේ තමයි update කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ඒ හින්දා Facebook page එකත් follow කරගෙන යන්න. channel එක subscribe කරලා තියාගන්න මතක් කරලම අනිවාර්යෙන්ම. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ එකේ තේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හැමදාම කියනවා වගේ අනිවාර්යෙන් මම ඒවට reply කරනවා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.